Hi everybody, welcome back to my YouTube channel. එන්න මාත් එක්ක යුනි එකේ ඉවෙන්ට් එකකට ජොබ් එකකුත් කරන ගමන් දවස් 5කින් මම මේ ඩ්‍රෙස් එක මහපු විදිය බලන්න. මට දවසට පැය 3ක් වගේ තමයි මේ ඇඳුම වෙනුවෙන් ඩෙඩිකේට් කරන්න පුළුවන් උනේ. වැඩි කතා නැතුව එහෙනම් let's get to the video. Hi. ඔන්න දැන් අපි යන්න හදන්නේ මේ ඩ්‍රෙස් එක මහන්න රෙදි ගන්න. මේ ඩ්‍රෙස් එකට මේන් ෆැබ්‍රික් එකට විදියට පාවිච්චි කරන ඔගැන්සා ෆැබ්‍රික් එක මං ගාව ගෙදර දැන්ටමත් තියෙනවා. ඉතින් ඒක නිසා දැන් අපි යන්නේ පෙටිකෝට් එකට ඕන කරන ෆැබ්‍රික් ටික ගන්න. ගත්තා. ඕ ඒ ලස්සනට ගත්තා කිව්වට වැඩක් උනේ නෑ. රෙදි මදි වෙලා ආයෙ ගන්න යන්න උනා. ඔන්න දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ මම මොන රෙදිද ගත්තේ කියලා පෙන්නන්න. මේ තියෙන්නේ මම ඩ්‍රෙස් එකට පාවිච්චි කරපු මේන් ෆැබ්‍රික් එක. මේ ඔගැන්සා ෆැබ්‍රික් එකෙන් මම half circle skirts දෙකක් කලින් කපලා තිබ්බා. ඉතින් ඒ දෙක තමයි මම අද පාවිච්චි කරන්න යන්නේ. එතකොට මේක තමයි මං ස්කර්ට් එකේ ඉස්සෙල්ලාම ලයිනින් පාර්ට් එකට දාන්න ගත්ත වැලන්ටිනා බ්ලැක් කලර් ෆැබ්‍රික් එක. ඒකට මෙහෙමයි උනේ. ඕක මම ගත්තට මට පස්සේ තමයි තේරුනේ ඔකේ ෂයිනි ගතිය මදි කියලා. ඉතින් ඒක නිසා මං ඒ වෙනුවට ගත්තා බ්ලැක් කලර් සැටින් ෆැබ්‍රික් එකක්. සැටින් එකේ ෂයිනි ගතියත් වැඩි වැලන්ටිනා වලට වඩා. ඒක නිසා ඒක ගන්න කිව්වා. එතකොට මේ තියෙන්නේ මන් ඩ්‍රෙස් එකේ පෆ්නස් එක ගන්න පෙටිකෝට් එකට දාන්න ගත්ත net fabric ටික. මේ net fabric වල එක සෙට් එකක් shiny අනිත් සෙට් එක normal. ඊළඟට තියෙන ඕනම කරන දේ bra cups. ඕක ගත්තට වැඩක් උන්නේ නැහැ. මං ගෙදර තියෙන එකක් තමයි දැම්මේ. තව විශේෂ දෙයක් කියන්න ඕනේ. ඔය fabric haul එක කරන වෙලාවේදී මම poplin fabric එක හොදලා වේලෙන්න දාලා තිබ්බේ. ඉතින් ඒක නිසා මට ඒක මෙතනදී පෙන්නන්න බැරි වුණා. ෆැබ්‍රික් හෝල් එක ඉවරයි. දැන් අපි බලමු අපේ වැඩේට. ඉස්සෙල්ලාම ෂයිනි ලයිනින් එකේ යටට ඇටච් කරන්න රැෆර්ස් හදන්න මම රෙක්ටැන්ගල් ෂේප් එකට නෙට් රෙදි සෙට් එකම කැපුවා. ඊට පස්සේ මම මෙන්න මෙහෙම ඔක්කොම රෙෆර්ස් ටික හදාගෙන ගියා. ඒ අසින්දි කටට මහන්සි ඉතිරි වගේ ඔන්න ඔහොමත් උනා. කොහොම හරි අන්තිමට ඔක්කොම ෆැබ්‍රික් ටික ගැද කරායින් පස්සේ මෙන්න මෙච්චරක් විතර ආවා. ඊළඟට මම ගැද කරපු ඔක්කොම net pieces ටික මම අර satin fabric එකෙන් කපපු full circle skirt එකට attach කරා. දැන් වැඩේ කියන්නේ මං ඒ සර්කල් ස්කර්ට් එක කපන වීඩියෝ එක සේව් වෙලා නැහැ. මං net fabric එකෙන් කට් කරා වගේ ඔගැන්සා fabric එකෙනුත් rectangles ගොඩක් කට් කරා. දැන් මං කරන්නේ ඒ ටිකෙයි අර කපපු half circle skirts දෙකෙයි අග පුච්චලා ඒක secure කරගන්න එක. ඊට පස්සේ මං මේ විදියට ඒ තියෙන රෙක්ටැන්ගල්ස් ටිකත් ගැද කරන්න ගත්තා. ඊට පස්සේ ඒ ගැද කරපු ටික half circle skirts දෙකට attach කරා. ඔන්න දැන් ස්කර්ට් පාර්ට් එකයි පෙටිකෝට් පාර්ට් එකයි ඉවරයි. ඊළඟට තියෙන්නේ මේන්ම දේ කෝසෙට් එක. ඉස්සෙල්ලාම මං කරේ කෝසෙට් පැටර්න් පීසස් ටික පොප්ලින් ෆැබ්‍රික් එකට පින් කරලා ඒ ටික කපන්න පටන් ගත්තා. ඊට පස්සේ මං ඒ ටික වයිට් කලර් කාබන් ෂීට් එක දාලා වීල් කරා. වීල් කරනවා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කට්ටියට මේ කියන්නේ. ඔය වීල් එක ඔය ෆැබ්‍රික් පීසස් වල පැටර්න් පීස් එකේ තියෙන ලයින් එක උඩින් ගානට අරන් ගිහිල්ලා ඊට පස්සේ ඒක ඒ ෆැබ්‍රික් එකේ අනිත් පැත්තේ කොපි වෙන එක තමයි වීල් කරන එකෙන් වෙන්නේ. ඊට පස්සේ මං ඒ විදියටම මං අරගත්ත බ්ලැක් කලර් වැලන්ටිනා ෆැබ්‍රික් එකෙත් කරා. ඔන්න සාමාන්‍යයෙන් මට හැමදාම වෙන වැඩක්.
ඊට පස්සේ ලයිනින් පීසස් ටික වෙන වෙනමයි මේන් ෆැබ්‍රික් එකේ පීසස් ටික වෙන වෙනමයි පින් කරලා අතේ ටැග් කරලා කියන්නේ අතේ මහලා ඊට පස්සේ මැෂින් එකේ මැහුවා. මේක කෝසෙට් එකක්නේ. ඉතින් ඊළඟට මම කරේ වේල් බෝන් එහෙම නැත්නම් බොනින් ඇතුළට දාන්න පුළුවන් වෙන්න මෙන්න මේ වගේ කැනල්ස් මහපු එක. වේල් බෝන් කැනල්ස් ටික මහලා ඉවරුණායින් පස්සේ ලයිනින් පීස් එකයි ප්ලේන් ෆැබ්‍රික් එකේ පීස් එකයි දෙකම හොඳ පිට තියලා මම කරේ නෙක් ලයින් එක මහගත්ත එක. ඊළඟට බොනින් පීසස් ටික ගානට කපලා අගිස්ස පුච්චලා ගත්තා. ඒවා අගිස පිච්චුවේ නැත්තම් ඒක ඇඳන් ඉන්න අමාරුයි. ඊට පස්සේ මං කෝසෙට් එකේ වාටිය 3ට නවලා අතින් හදට බ්ලයින්ඩ් ස්ටිච් එක කරගෙන ගියා. ඊට පස්සේ කෝසෙට් බෑක් එකට ලූප්ස් අල්ලන්න මම ගානට මෙෂර් කරලා වයිට් කලර් වලින් ඒ ටික මාක් කරලා ඔන්න ඔහම ලූප්ස් ටික තියාගෙන අල්ලගෙන ගියා. ඊට පස්සේ මෙන්න මේ විදියට වේල් බෝන් කැනල්ස් ඇතුළට වේල් බෝන් ටික දාගන්න. ෆයිනල් ටච් එක විදියට අන්තිමටම ඉතුරු වෙච්ච ගැදර් පීස් එකක් මං ඔෆ් ෂෝල් එක විදියට යූස් කරා. ඉතින් මගේ ෆස්ට් බෝල් ගවුන් එක මං ඔන්න ඔහොම තමයි මහලා ඉවර කරගත්තේ. මගේ TikTok ෆොටෝස් වීඩියෝස් වල ක්‍රෙඩිට් එක ඔක්කොම යන්න ඕනේ මගේ බොයිෆ්‍රෙන්ඩ්. එයා තමයි කැමරා එක එහෙට මෙහෙට කර කොහොම හරි මගේ වීඩියෝස් ටික මගේ ෆොටෝස් ටික ලස්සනට මට අරන් දුන්නේ. ඔයා තාමත් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් thank you so much වීඩියෝ එක බලුවට. ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙමු. bye bye.